ලස්සනට පිපුණවන්න මල්ගල් පීරන දියවැල් නන්නඳුරන ආහනකින් ගී ගන්න එපා කියලා දෙනවා. ඉතින් තාත්තා හොඳටම අඳුරන කටහඬ මගේ. ඉතින් ඉදිරියේදී ඒ හඬින් සමහරට ගීත ගෑයි කියලා. දැන් තාත්තගේ ෆියුනරල් එකට ගියපු වෙලාවේ ගොඩක් අයට ඔයා පොඩි ඉඟියක් දුන්නා. ඒ වෙලාවේ විස්තරවල ඇස්සරගෙන තප්පරේ ඒ ගීතෙම එතුමාගේම පද රචනාවන්ද? දැන් එයා හරක් මස් කන්න එපා කියනවා. එයා කිසිම මසක් කන්නේ නැහැ නේද? මම දන්නේ විදිහට. මයික් එක හෙට මෙයාට දාලා අල්ලනවා කොණ්ඩේ හොලවන විදිහ. අන්තිමේ මේ වෙන කෙනෙක් ගිල්ලීමකට අනුන ඔයා ගායනා කරේ. ඔව්. Triticum Biotin Plus Advanced Hair Serum දැන් ෆාමසි වලින්ද මිලදී ගත හැක. අයිබෝවන් ඕෂෝ මායිමෙන් neha අපි ක්ලෝස් අප් එකක් දෙන්න අපේ ආරාධිත ශිල්පියාට අද. මම මුලින් මොනවද කියන්න යන්නේ. බලන්න මේ මූණ නිකන් මතක් වෙනවද කියලා කවුරු හරි. කොණ්ඩේ කැඩුවා නම් සමහරට මතක් වෙන්නේ. ඔව් හොයන්න ලේසි. මේ ඉන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්ගේ ආදරණීය පුත්‍ර රත්නයක් තරංග නෙල්සන්. දන්නවනේ එතකොටම කවුද කියලා. අඳුරන ඇති ගොඩාක් මීට කලින් තරංගට ආදරය කරන අය ගොඩක් ඇති මේ වෙනකොටත් බොහොම ආදරෙන් පිළිගන්න අපේ වැඩසටහනට. තරංග මම මුලින්ම අහන්නම් දැන් තාත්තගේ ෆියුනරල් එකට ගියපු වෙලාවේ ගොඩක් අයට ඔයා පොඩි ඉඟියක් දුන්නා. ඒ වෙලාවෙම. ඒ කියන්නේ ඔයාගේ අදහසක් තිබුණාද තාත්තා නැති වුණාට පස්සේ මම තාත්තගේ ගීත ගායනා කරනවා කියලා නැත්නම් ඒ වෙලේ ආව දෙයක් හිතට ආව දෙයක් කිව්වද? කොහොමද ඒ ඉංගිය එතනදී ආවේ? මේකුනේ මෙමය ගැන දැන් තාත්තා නැති වුණාන් පස්සේ ගොඩක් අය ෆියුනරල් එක තියෙන වෙලාවෙත් තාත්තගේ බොඩි එක ගෙදර තියෙන වෙලාවෙත් ඇවිල්ලා කිව්වා මල්ලි දැන් තාත්තා නැහැනේ මේක ඔයා කරගෙන යන්න දිගට කරන්න ඕන කියලා. ඒ එකක්. අනිත් ඉතින් තාත්තා ඉඳද්දිත් කියලා තියෙනවා. ඔයාට කැමති දෙයක් කරන්න කියලා තමයි හැමතිස්සම කියන්නේ. ඒක කිව්වහමත් ඉතින් එයා කියලා තිනවා දැන් ඔයා කවදා හරි මේව කරනකොට මගේ දේවලුත් කරන්න කරන ගමන් ඔයාගේ දේවලුත් කරන්න කරන ගමන් මගේ දේවලුත් ආරක්ෂා කරගෙන යන්න කියලා. ඉතින් තාත්තා ඉඳද්දිත් සමහරවිට දැන් තාත්තා මේ වෙනකොට ජීවිතුන් අතර හිටියා නම් ඒත් මම මේ වැඩේ කරන්න තිබ්බා මේ විදිහටම. සමහරවිට නොකරන්නත් තිබ්බා. ඒක කියන්න බෑ මොකද තාත්තා ඉඳද්දි ඉතින් මට ඇවිල්ලා කරන්න දෙයක් නැහැ. එයාට කරන්න පුළුවන් දේ උපරිමයෙන් එයා කරලා තියෙන්නේ සහ කරා. එයාගේ ජීවිතය අන්තිම වෙනකොත් එයා ප්‍රසංග වේදිකාවේ එදා හිටපු විදිහටම හිටියා. ඉතින් කාටත් ඇවිල්ලා එයාගේ අඩුවක් පුරවන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්. දැන් තාත්තා එනකොට කිව්වනේ නන්නාදුන කෙනෙක්ගෙන් එයාගේ ගීත ගායනා කරන එකට එයාචර කැමැත්තක් වුණේ නැහැ. නමුත් එහෙම එකක් කියලා තිබුණා නේද ඒ වගේ දෙයක්? ඔව් නෑ ඒ අර සින්දුවක කියලා තියෙනවා මාමලදා සොහොන් කපේ ගීලියන්න එපා නන්නාදුන ආහනකින් ගී ගයන්න එපා කියලා. ඉතින් ඒක තමයි අර ඔයා කිව්වා වගේ මම කිව්වේ මේ නන්නාඳුරන ආහනකින් ගී ගන්න එපා කියලා දෙනවා. ඉතින් තාත්තා හොඳටම අඳුරන කටහඬ මගේ. ඉතින් ඉදිරියේදී ඒ හඬින් සමහරට ගීත ගෑයි කියලා. තාත්තා ඉන්න කාලේ කියලා නැද්ද පුතා ඔයා මේ විදිහේ ගීතයක් කරන්න හරි මොනවා හරි දෙයක් ඔයාගේ නිර්මාණයකින් එළියට එන්න ඕනේ කියලා එහෙම? තාත්තා උගන්වලා තියෙනවා. මියුසික් උගන්වලා තියෙනවා. හැමදේම උගන්වලා තියෙනවා. එයා කියලා තියෙනවා ඔයාට කැමති දෙයක් කරන්න. දැන් කවුරු හරි අහුවාම වුණත් මොකද පුතා සින්දු කියන්නේ නැත්තේ නැත්තම් මේ ෆීල්ඩ් එකට එන්නේ නැත්තේ කියලා තාත්තා හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ ඔය තාත්තගේ පාරමී ඉන්ටර්වියුස් අරන් බලන ඒතකොට කියන්නේ එයාට කැමති කාලේ කරන්න ඕන කාලේ ඒ දේ කරයි කියලා. ඉතින් මං හිතුවා ඉතින් මං ඒ කරන්න ඕන කාලේ තමයි මේ කියලා. ඒ තමයි වෙලාව කියලා. පවුලේ ඔයා විතරද ඉන්නේ? මං විතරයි. නිහාල් නෙල්සන් කියලා කියන්නේ ගායකයෙක්ම විතරක්ම නෙමෙයිනේ. එයාගේ ගීත බොහොම එක පද රචනය කරලා තියෙනෙත් එයා සංගීතයත් එයා නේද? ඔව්. මතක් කරමුකෝ ගීත කිපයක්. තාත්තගේ ගීතවල ගොඩක් වෙලාවට තාත්තා තමයි මේ කෝ පද රචනය නැත්තම් තනු නැත්තම් සංගීතය 75ක් වගේ යාම තමයි කරගන්නේ. අනිත් තමයි ඊට පස්සේ ඔය පළවෙනි ගීතයේනේ ලස්සනට පිපුණා නම නේද ගුවන්විදුලියට කරේ. කරුණාරත්න බෙසේකර මත් ගුවන්විදුලියට කළා තියෙනවා ඒක. ඒ කියන්නේ පළවෙනි ගීතේ ඒක ඇවිල්ලා 1963 මාර්තු මාසේ 31 වෙනිදා තමයි මුලින්ම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙලා තියෙන්නේ 11යි 20ට. ඒතකොට තමයි අර කරුණාරත්න බෙසේකර මහත්මයා කියලා තියෙන්නේ මම මල්ලෙඩිල්ලක් පත්තු කරනවා. ඔව් මේ කතාව මම අහලා තියෙනවා. ඔව් මල්ලෙඩිලි පත්තු වෙලා නිවිලා යනවා. ඒත් මේක සදාකල් පවතී කියලා. එහෙම වෙඩිල්ලක් මේ පත්තු කරන්න කියලා. කියලා මේක දැන් අවුරුදු 60කටත් වැඩි මොකද 63 ගියපු ගීතයක්. මේ මල් වෙඩිල්ල එහෙම පත්තු වෙලා තිබුණා. මමත් අද ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්න ගියාම ඉතින් ඒක ඉල්ලන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒක තාත්තා ඔය 62 61 වගේ ඉස්කෝලේ යන කාලේ ඊට පස්සේ වගේ තාත්තා හදාගෙන කියපු ගීතයක්. ඒ තනුව තාත්තගේ. ඊට පස්සේ ඕකේ වචන වෙනස් කරලා සංගීතය ලස්සනට හදලා වචන ඇවිල්ලා පද රචනය සරත් මුණසිංහ මහත්මයාගේ පහු කාලේනෝ මේ මහානදම් පිරුවා මිහිගාවිල සුමන ශාන්ත හිමි නමින්
දැන් අපවත් වෙලා ඉන්නේ. ඒ වගේම සංගීතය ආරේ චන්ද්‍රසේන මාස්ටර්ගේ මහත්මයාගේ. ඉතින් ඒ ඊට පස්සේ තමයි අර මාර්තු මාසයේ 31 වෙනිදා 63 ගුවන්විදුලි ප්‍රචාරය වුණේ. අපි ඒ ගීතෙන් කොටසක් ගායනා කරමුද? ලස්සනට පිපුණවන්න මල්ගල් පීරන දියවැල් මම ආස කරන මැණික් කැටේ දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලේ සුරතල් ලස්සන මගේ කිරිල්ලේ සුරතල් මහත්මයා කියලා කියන්නේ සාමාන්‍ය සමාජයේ සමහර දේවල් විවේචනය කරපු කෙනෙක්නේ ගීතෙන් තමන්ගේ මාධ්‍ය ඒකට පාවිච්චි කරපු කෙනෙක්නේ. එතකොට අපිට හිතෙනවා එයාගේ දිහා දැන් මෙයා කොහොම කෙනෙක්ද ඇත්තටම කියන එක. සාමාන්‍යයෙන් අපි ඔය දකින නිහාල් නෙල්සන්මද එයාගේ ඇතුළේ හිටපු කෙනා. ඔව් දකින නිහාල් නෙල්සන් තමයි එයාගේ ඇතුළේ හිටපු කෙනා. ඉතින් එයා හැමතිස්සෙම කරන්නේ දැන් ගොඩක් තාත්තගේ ගීතවල තියෙන්නේ සමාජයේ වෙන වැරදි ගීතයට අරගෙන ආයි ඒක සමාජයටම දෙනවා මෙන්න මේ දේ කෙරුවොත් මෙන්න මේ දේ වෙනවා ඒකයි මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් කරන්නේ ඉස්සෙල්ලා එයා සම්මතේ පිටතල ඉන්නේ. ඔව් ඒක තමයි. ඔව් ඉතින් ඒ නිසා තමයි ගොඩක් කළා. දැන් එයා හරක් මස් කන්න එපා කියනවා. එයා කිසිම මසක් කන්නේ නැහැ නේද? මම දන්න විදිහට. මසක් කන්නේ මත්පැන් පානය කරන්නේ නැහැ මොකුත් නැහැ. ඉතින් ඒකින්ද එයා සම්මතේ පිටතල ඉඳලා තමයි මේ දේ කරන්නේ. ඒකින්ද තමයි ගොඩක් කලාවට තාත්තගේ ගීත ජනප්‍රිය වෙන්නත් හේතුව. දැන් ඔය ගොඩාක් ගීතවල දැන් වචන දැන් පත්තරවල විස්තරවල ඇස්සරගෙන තප්පරේ ඒ ගීත එහෙම එතුමාගේම පද රචනාවන්ද? පද රචනය. නිහාල් නෙල්සන් කියන පුද්ගලයාට ඔබ දකින විදිහට කොහෙන්ද මේ ආభాෂයෙන් ඇති පොඩි කාලේ මේ පසුබිමක් තිබුණාද එහෙම එයාගේ ඒ පෞල් පසුබිම ඇතුලේ? තාත්තගේ අම්මා ගුරුවරියා තාත්තගේ තාත්තා ව්‍යාපාරිකේ. හැබැයි මේ මොකුත් නෙමෙයි තාත්තට බලපාන්නේ නැත්නම් මම හිතන්නේ තාත්තා හරියට මේ පත්තර පොත්පත් කියවනවා. ඒ වගේම තාත්තට පාලි සංස්කෘත දෙකම මේ කතා කරන්නයි ලියන්නයි දෙකම පුළුවන්. ඉතින් ඒ ආభాෂය තමයි මම හිතන්නේ ගොඩක් කලාවට ඒ තාත්තට දෙන්නේ. දැන් වෙනම හැඩයක් ඒ වගේ තියෙනව නේද? ඒකට ආවෙන්නේ ඒවා නිකන් නිතරම අපේ මුවගේ උනත් කියවෙන්න පුළුවන් ලස්සන වචන මාලාවක් ඒ වගේ තියෙනවා. දැන් තරහ වෙන්න එපා මම මේ ඔයාව ගෙන්නලා තාත්තගෙන මානවා කියලා. මේ අර කතාවකුත් ඒ දවස්වල කියනවා මහා ලොකු රූස් ගස් අතරේ මේ පොඩි පැල හැදෙන්නේ නැහැ කියලා එහෙම කතාවක්වත් අහලා ඇති මං හිතන්නේ. ඒ කියන්නේ දැන් ඔයාගේ තාත්තා එයාට කරන්න පුළුවන් උපරිමයෙන් ඉරු මහා රූස් ගහක්. ඒකද ඔයා මෙච්චර පැල වෙලා එන්න පරක්ක උනේ. ඒක මෙහෙමයි කියන්නේ. ඔය උදාහරණ වලට ගන්න දේවල්නේ. එහෙම ගන්න පුළුවන්. ඒතකොට අර හැදෙන ගහ මොකද දෙපෙත්තෙන් දැනේ. ඒ වගේ තව තියෙනවා. එතකොට ගහේ කටුල් කරන්න ඕනේ කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඒ වගේම ওই කතාවක් තියෙනවා. ඒව එක එක උදාහරණ වලට ගන්න ඒවා. එහෙම නැහැ ඉතින්. දැන් කොහොමත් ඉතින් එයාට කිට්ටු කරන්න බෑ. මේක බුරු කතන්දරයක්. ඒ කියන්නේ එයා ඉන්න තැනට මට කවදාකවත් එන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. අරවා ඉතින් කතන්දර ඒවා ඉතින් උදාහරණ වලට එක එක විදිහට ගන්න පුළුවන් එක එක්කෙනාට කැමති විදිහට. ඔයගේම කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ කරලා තියෙනවද මේ වෙනකොට කොහමද? කරගෙන යනවා. තාම එලි දක්වලා නැහැ. ඒවත් කරන්න ඕන මොකද තාත්තා කියලා තියෙන දෙයක් තමයි කවදා හරි ඔයා තරංග නෙල්සන් කෙනෙක් වෙන්න ඕන. මොකද නිහාල් නෙල්සන් ඉන්නවනේ. තව නිහාල් නෙල්සන් කෙනෙක් ඕනේ නැහැ. මගේ දේවලුත් ආරක්ෂා කරගෙන යන ගම තරංග නෙල්සන් කෙනෙක් වෙන්න කියලා. ඉතින් ඒක තමයි මගේ අනාගත බලාපොරොත්තුව. ඔව් අපි බලමු නේද? මොකද දැන් නිහාල් නෙල්සන් කියනකොට එයාට වෙනම එයාගේ අනන්‍යතාවයක් තිබුණා. වෙනම හැඩයක් තිබුණා. දැන් ওই කියන විදිහට නිහාල් නෙල්සන් කැමති උනේ නෑනේ. නිහාල් නෙල්සන් කෙනෙක්ව බිහි වෙනවට එයාගේ පුතා. ඔයා එතකොට ඔයාගේ නිර්මාණ ASCII ඔයාර තාත්තගේ හැඩය ඇතුලේ ඉන්නවද? නැත්නම් ඔයාටම වෙනම හැඩයක් හදාගන්න try එකක් දෙනවද? ඒක ඉතින් කියන්න බෑ කොහොම වේද කියලා. ඒකෙත් තියෙනවා දැන් ගොඩක් කලාවට දැන් තාත්තලාට කියන දෙයක් තමයි වේග රිද්ම ගායන ශිල්පී එහෙම කියනවානේ. ඉතින් එහෙම කිව්වට දැන් තාත්තලාගෙත් ගොඩක් සින්දු තියෙනවා තාත්තගෙත් දැන් කරුණාසුව. ඔව් කරුණාසුව හොඳට ලස්සන ඇස් දෙක වගේ සින්දු තියෙනවා. තව ඒ වගේ ගොඩක් සින්දු තියෙනවා. අර වෙලා තියෙන්නේ ඒ දවස්වල දැන් ගුවන්විදුලි මාධ්‍ය විතරනේ තිබ්බේ. ඒතකොට එක ගුවන්විදුලි නාලිකාවයි හරි දෙකයි හරිනේ ඒ කාලේ තිබ්බේ. එතකොට ඉතින් ඒ වලින් ගොඩක් වෙලාවට තාත්තලගේ ගීත ප්‍රචාරය වුණේ නැහැ. ඉතින් එතකොට තාත්තල ප්‍රසංග වේදිකාවත් එක්ක තමයි හැමතිස්සෙම හිටියේ. ඉතින් එතකොට හැමතිස්සෙම ලයිව් තමයි රසිකයොත් එක්ක හොඳ නම් හොඳයි. ඒ වෙලාවේ ප්‍රතික්ෂේප වෙනවා නම් ඒ වෙලාවෙම හම්බ වෙනවා අනිත් පැත්තට හොඳ කියනවා නම් හොඳ නරක කියනවා නම් නරක. ඉතින් එතකොට ඒගොල්ලෝ අර ගොඩක් වෙලාවට ප්‍රසංග වේදිකාවට අවශ්‍ය ගීත තමයි ඒ කාලේදී ගායනා කරේ ප්‍රසංග වේදිකාවේ. නැත්තම් තැටිවල එහෙම තියෙනවා. ඒතකොට අර ජනප්‍රිය වුණේ ගොඩක් ඒ ගීත නිසා ඉතින් ගොඩක් අය අර කියන්න ගත්ත වේග රිද්ම පැත්තට බරයි කියලා.
නැත්නම් ඉතින් එහෙම නැහැ. හැම ශෛලියකම දැන් ඔයාගේ නේද? ඔයාගේ අදහස කොහොමද? ඔයාගේ නිර්මාණ කොයි වගේ වෙයිද? මම ඒකයි. ඒක තමයි. ඒකට ඉතින් මගෙත් එහෙම තමයි. මගෙත් ඒ වගේ තමයි වෙන්නේ. හැබැයි ඉතින් අර එතකොට මටත් ওই ප්‍රශ්නේ ආයෙනවා. මොකද දැන් මම කොච්චර මං මොන ගීත ගායනා කරත් තාත්තගේ ඒවා ඉල්ලනවනේ. ඉල්ලනවනේ. ඒක කොහොමත් වෙනවා කවදා වුණත් වෙනවා ආට වුණත්. මොකද ඒගොල්ලෝ ඉන්න ඒ හදලා තියෙන තැනත් එක්ක අනිවාර්යෙන් ඒක කරන්න වෙනවා. ඒතකොට ඉතින් මිනිස්සු මගෙනුත් ඒක බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ප්‍රසංග වේදිකාවේදී සමහර වෙලාවට මම ඒ ගීත ගායනා කරාම ඒව විතරක් සමහරට ජනප්‍රිය වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මොකද දැන් මාධ්‍ය ගොඩක් තියෙනවා. දැන් YouTube තියෙනවා, වෙන platforms තියෙනවා. ඒක ඉතින් ඉදිරියේදී බලමු. දැන් නිහාල් නෙල්ස් මත ගීත ගායනා කරනකොට එතුමාගේ වෙනම තියෙන මයික් එක හෙට මෙයාට දාලා අල්ලනවා කොණ්ඩේ හොලවන විදිය. ඔයා ඒව try කරන්නේ නැහනේ. try කරන්නේ නැහැ. ඔටෝ ආවත් එනවා. ඒක තමයි try කරන්නේ නැත්තේ මේකයි. දැන් මම ඕක try කරලා කරන්න ගියොත් එහෙම ඒක හරි කැතයි. ඊට පස්සේ මිනිස්සු ගියා අන තාත්තවත් කනවා කියලා. දැන් වෙන කෙනෙක් ඕක කරනවා කියන්නේ මං කරන්න ගියොත්. වෙන කෙනෙක් ඕක කරන්න ගියොත් එහෙම මේ මනුස්සයා විතරම බැනුම් අහන්නේ. ඔව්. ඕක මං කරලා වර්ධින්න ගියොත් එහෙම මාත් බැනුම් අහන තාත්තත් බැනුම් අහනවා. ඒක නිසා මේ ඇඟෙන් එන දේ ඒක දැන් මම පොඩි කාලේ ඉඳලා තාත්තව දැකලා ඒ අංග චලනයන් දැකලා නැත්තම් ඉතින් ජාන වලින් ඇවිල්ලා තියෙන හඬ ඒ වගේ ආවොත් ඒව කරන්න දෙයක් නැහැ. ඒ අරෙන්න මේ ඉමිටේට් කරන්න යන්නේ නැහැ. වෙන දේ වෙයි. ඉතින් ඒක ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. දැන් ඔයාට දැන් ගායනා කරන්න කියලා ගොඩක් අය කිව්වනේ ඉල්ලීම් කරත් අන්තිමේ මේ වෙන කෙනෙක් ඉල්ලීමකට අනුන ඔයා ගායනා කරේ. ඔව්. ඔව් ඒ කියන්න බෑ. ඒ කියන්න තු ගෙදර යන්න වෙන්නේ නැහැ. නෑ මෙහෙමයි ඉතින් කට්ටිය ඔක්කොම කියන්න කියලා කිව්වා. ඉතින් මං කොහොමත් කියන්නවා කියලා හිතාගෙන තමයි හිටියේ. ඒ වුණාට ඉතින් එහෙම මේක එච්චර ඕනකමක් තිබ්බේ නෑ. පස්සර කිව්වා වගේ ගයින් වයිෆ්. ඉතින් එයා කිව්වන් පස්සේ තමයි නෑ දැන් කියන්න ඕන කියලා හිතුනේ. බලන්න ඉතින් කොච්චර ආදරණීය හස්බන්ඩ් කෙනෙක්ද කියලා. ඉතින් ඇත්තටම මේ ඔයාගේ පවුල ඇතුලේ නිහාල් නෙල්සන් මහත්මයා කියලා කියන්නේ මේ ලීලියෙකුට කියලා සැලකපු කෙනෙක් නෙවෙයි. ඒකත් හරි වටිනා දෙයක් සමාජයට ගන්න පුළුවන්. දුවෙක් කියලා තමයි යා කිව්වේ නේ. එයා ඒ අර වෙඩින් එක දවසේ කිව්වේ එහෙමයි මේ මට ලීලිලා නෑ මට ඉන්නේ දුවෙක් කියලා. ඉතින් ඒක ඒ විදිහටම තමයි අම්මත් එහෙමයි. අම්මත් හරි ආදරේ තාත්තත් එහෙමයි. ඒ දෙන්නට හරි ආදරේ අම්මයි තාත්තයි. ඇත්තට කොහොම කෙනෙක්ද යා? නිහාල් නෙල්සන් කියන කෙනා. දැන් ගෙදර ඇතුලේ සාමාන්‍යයෙන් කොහොම කෙනෙක්ද යා? තාත්තා මෙහෙමයි. තාත්තගේ වෘත්තයේදී නම් මේ මොනවා හරි දෙයක් කිව්වා තමයි. එයා ආයි ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. ඔව්. කරනවා කියලා කිව්වොත් කරනවාමයි. කරන්නේ නැහැ කියලා කිව්වොත් කරන්නේ නැහැ තමයි වෘත්තයේදී. ආයි කතා කරලා බේර ගන්න බෑ. ඔව් ඔව්. එච්චර තමයි කිව්වා. ලේසියෙන් කියන්නෙත් නැහැ කිව්වා කියන්නේ කිව්වා. චූඩි මිනිස් වෙනවද හෙන්න ලොකු පර්සනැලිටි එකක් ඒක නේද? කාට උනත් එහෙම ඕන කෙනෙකුට ආයි කියන්න තියෙන දේ මූණට කියනවා ආයි තන තනකේ කියන්නේ. ඒ රටේ ජනාධිපති වුණාට ඒත් එච්චරයි කියන්න ඕන නම් කිව්වා තමයි. හැබැයි ගෙදරදී එහෙම නැහැ. ඉතින් ගෙදරදී කතා කරලා ඕන දෙයක් එහෙම බේරගන්න කොහෙතනත් වගේ වයිෆ් කියන දෙයට හා තමයි එහෙමද? එහෙම නෑ. අපිටත් එහෙම සැර කරන්නේ කවදාවත් මට ගහලා බැනලා මුකුත් කරලා නෑ. අම්මටත් හරි ආදරේ. තාත්තා ඔය මම හැම දෙයක්ම කියන දේ තමයි වෙඩින් එකකට උනත් ගියාම මේ කවදාකවත් ඔය දන්නවා ෆීල්ඩ් එකේ කාලා එන්නේ නෑ. ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක තමයි කෑම උනත් කන්නේ. ඔව් ඒ දෙන්න එහෙම තමයි අම්මත් ඉතින් ඉන්නවා තාත්තා එනකම් බලාගෙන. ඒ දෙන්නට දෙන්න හරි ආදරේ. දැන් ඔයාගේ දැන් මේ වෙනකොට හැදීගෙන යනවා ඇතිනේ අනිවාර්යෙන් ඔය තාත්තගේ ගීතවලට මොකද ඒක ලොකු අඩුවක්නේ ප්‍රසංග වේදිකාවට. ඒක හිඩස කියන්නේ එතනට වෙන ආදේශක නැති තරම්නේ. ඒකට නිහාල් නෙල්සන්ගේම ගීත තමයි එතනට ඕන කරන්නේ. එතකොට ඔයාට මේ වෙනකොට කොහොමද හැදිලා තියෙන තත්ත්වය? ප්‍රසංග වේදිකාවේ. ප්‍රසංග වේදිකාවේ සහභාගී වෙනවා. ප්‍රසංග එලිමහන් ප්‍රසංග වලටත් සහභාගී වෙනවා. ගෘහස්ත ඒවටත් සහභාගී වෙනවා. ඒ වගේම පිටරටවල ප්‍රසංග වලටත් සහභාගී වෙනවා. ඉතින් තාත්තාගෙට ආදරය කරපුවා මටත් ආදරය කරනවා. ඒක ඉතින් ගොඩක් ආසයි. සමහර වෙලාවට දැන් අපි දැන් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරලා බහැලා යනකොට එහෙම තාත්තගේ රසිකාව වෙලා කතා කරනවා. එතකොට ඉතින් ගොඩක් ආසයි සහ ආඩම්බරයි. ඒ කියන්නේ තාත්තට කොච්චර මිනිස්සු ආදරේද කියලා දැන් තාත්තා නැති වෙලත් මිනිස්සු කොච්චර ආදරේ තාත්තට සහ තාත්තගේ සින්දු වලට කියලා. ඉතින් මම අර හැමතිස්සෙම කියන දෙයක් තමයි අම්මයි තාත්තයි සමාජයේ හොඳ විදිහට ජීවත් වෙච්ච නිසා තමයි මිනිස්සු අපිට අදටත් ආදරේ සහ ගරු කරන්නේ. ඒක අපි දැනගන්න ඕන. ඒ විදිහට ඒ දෙන්නවත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. දැන් නිහාල් නෙල්සන් මහත්මයාගේ ගීත ඕනතරම් ගායනා කරනවානේ. ඒකට ඔයාගේ තියනවාද යම්කිසි අකමැත්තක් හෝ රෙස්ට්‍රික්ෂන්ස්? නෑ තාත්තගේ ගීත මට විතරයි ගායනා කරන්න පුළුවන්. වෙන අයට බෑ. එහෙම එකක් තියෙනවද? ඒක මෙහෙමයි. දැන්
දැන් රියැලිටි ෂෝස් වලත් කියනවනේ ළමයි. ඒ වගේම සමහරලාට ස්ටේජ් එකේ මම දකිනවා තාත්තා ඉඳද්දිත් එහෙම කියලා තියෙනවා. සමහරලාට සින්දුවක් දෙකක් එහෙම කියනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සමහරලාට ආසාවටත් කියනවා. රියැලිටි ෂෝස් වල නම් ඒ තරඟෙට කියනවා. ස්ටේජ් වල ආසාවට කියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් අර නිහාල් නෙල්සන් වෙන්න ගියොත් නම් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඉතින් ඒක බලන්න වෙනවා. එක්ක නිහාල් නෙල්සන් වෙන්න හරි එක්ක නිහාල් නෙල්සන්ගේ පුතෙක් වෙන්න හරි ගියොත් ඒක බලන්න වෙනවා. තාත්තා කියලා තියෙනවා වගේලා බෝ වෙන තරමට මගේ යගේ වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ එයා වගේ අය වගේලා බෝ වෙන තරමට මගේ යගේ වැඩි වෙනවා කියලා. එයා කියලා තියෙන වගේලා බෝ වෙන තරමට අගේ මගේ කියලා. ඒක තමයි. මම ඉතින් කියන දෙයක් තමයි දැන් මං එහෙම කළා කොච්චර අගේ එයාගේ වැඩි වුණත් කමන්නේ මොකද එයා මගේනේ. ප්‍රශ්නයක් නැහැ. අනිත් ඇයි ඒක අදාළත් යන්නේ මට වෙන්නත් ඕනේ ඒකනේ. ඉතින් එයාගේ අගේ වැඩි වෙන්න තමයි ඕන. ඒකෙන් දෙක ප්‍රශ්නයක් නැහැ. අර එයා කියලා තියෙන දෙයක් තමයි වගේලා වැඩි වෙන තරමට අගේ මගේ. මම තාලා තියෙන ඉන්ටර්විව් එක. දැන් ශිෂ්‍ය අනිත් අයත් එක්ක කොහොමද වැඩ කරද්දී? දැන් නිහාල් නෙල්සන්ට තියෙන ආදරයම ගෞරවයම වාට තියෙනවද නැත්නම් ඊට මොකක් හරි එහෙම සාහිත්‍ය සමහර තැන්වල වෙන වෙන දේවල් තියෙනවා. අපි දන්නවනේ කැපි කිත්තිලි ඒවා තියෙනවා තිබිලා තියෙනවද වාට? මට නම් එහෙම මොකුත් නැහැ. තිබ්බත් එහෙම ගණන් ගන්නෙත් නැහැ. තාත්තත් එහෙමයි. තාත්තත් ඒව ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. මම දන්නේ ඉතින් මට එහෙම මොන හරි කියලා තියෙනවද කියලා. කවුරුත් ඉතින් ආදරේ එහෙම ප්‍රශ්නයක් නම් මොකුත් අද වෙනකම් වෙලා නැහැ. මම ඉතින් නැති දන කවුරු හරි මොන හරි කියලා තියෙනවනම් මට කරන්න දෙයක් නැහැ. එහෙම කවුරු කියලා තියෙනවද නෑනේ? නෑ මම නිකන් ඇහුවේ. ඉතින් එක සමහර අය කියනවනේ මේ කැපිලි කිරිලි අරවා මේවා දැන් තාත්තගේ ගීතයක් ගායනා කිරීමෙන් ඇත්තටම ඔයා මේ වෙලාවේදී යන්නේ. දැන් ඔයා පොඩි කාලේ ඉඳන් මියුසික් ඉගෙන ගත්තද? ඔව් තාත්තා ඉගෙනුවා. තාත්තා ඉගෙනුවා. තාත්තා ඉගෙනුවා. තාත්තටත් කොහොමද ප්ලේ කරන්න පුළුවන් කීබෝඩ් ගිටාර්ස් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. මම නම් මේ කීබෝඩ් තමයි ඉගෙන ගත්තේ. පියානෝ ටිකක් කරලා තියෙනවා. ඒරෙන් කීබෝඩ් කරා. තාත්තා මේ වල ඉගෙනුවා මම. දැන් අර එච්චර පුරුදු නැත්තේ අර යූස් වෙන්නේ නැති වුණාම මේ අත් එහෙම දුවන්නේ නැහැ ඒ විදිහට. නැත්තම් ඉතින් මේ පොඩ්ඩක් කරොත් ආයෙ කරන්න පුළුවන්. දැන් පොඩි කාලේ ඔයාගේ යම්කිසි අරමුණක් තිබුණාද මම එක්ක ගායකයෙක් වෙනවා නැත්තම් මම වෙන දෙයක් කරනවා. එහෙම තියෙනවනේ එක එක්කෙනාගේ ආස දේවල් සහ ඒම් එකක් එහෙම තිබුණාද නැත්තම්? ඇත්තටම නෑ එහෙම යමු. මං කොහොම කියනවනේ. එහෙම මොකුත් තිබ්බේ නෑ ඇත්තටම. එහෙම තිබ්බනම් දැන් අද මෙහෙම මං සින්දු කියන එකකුත් නෑ නේද? එහෙම මොකුත් තිබ්බේ නෑ ඇත්තට. දැන් තාත්තා හරි කෙලින් කතා කරන්නේ. දැන් එයා කියන්නේ දැන් ඔය වයසට බොරු ගැන බොරු කියන එක්කෙනා බොරු වයස් කියන එක්කෙනා ඇත්තටම හරි වංක මිනිහෙක් කියලා කියනනේ. අනිත් හැමදේම එයාගේ බොරු කියලා කියන. ඇත්තනේ. එයා ඇත්තටම කියන්නේ අවංකව මේ කියන විදිහටම ජීවත් වෙන කෙනෙක්ද? ඔව් බොරු කියන්නේ නෑ තාත්තා. එයා කියන්නේ ඉතින් බොරුවක් කිව්වොත් එහම ආයේ තව බොරු ගොඩක් කියන්න වෙනවනේ. බොරුව අහන්න කියන්න. ඊට ලේසි ඇත්ත කියන එක එකපාරේ ඒක අර මං කිව්වේ. කාට උනත් එයා කියන්න තියෙන දේ මූණට කියනවා ඒ වෙලාවට. එතකොට එයා තරහ වෙන්නෙත් නෑ. ආයේ දැන් තාත්තගේ වරදක් තිබ්බොත් එහෙම එයා හැමදෙස්සම කියන දේ තමයි පොඩි ළමයෙක් උනත් ඇවිල්ලා කිව්වොත් අංකල් හරි මාමි හරි මොකක් හරි කියලා හරි මෙහෙමයි කියලා අනේ මේ පොඩි එකෙක්නේ කියලා මේ නිකන් ඉන්නේ. තාත්තගේ හිතලා බලන එක වරදක්ද නැත්නම් මොකක්ද ඒ කිව්වේ කියලා. වරදක් තියෙනවා නම් එයා ඒක හදා ගන්නවා. අපි තව ගීතයක් ගායනා කරමු. නිහාල් නෙල්සන් මහත්මයාගේ අර අපි කිව්ව වේගරිද්මේ නැතුව කරුණා සුවඳ පතුරාලා නැයි වගේ ගීතයක්. මේක තාත්තගේම පද රචන කරුණා සුවඳ තවරාලු හද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිත් පෙරලෙසමා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ කාටද මම අම්මේ. දැන් නිහාල් නෙල්සන් මහත්මයා වේදිකාවට නැතුම් බැරි ගායකයෙක්. දැන් අපේ එක දැන් ඔය සංගීතයේ එක කැටගරි අපේ එක නයි හදාගෙන ස්වභාවිත සංගීතය කියලා එකක් තියෙනවා. වේග රිද්ම් කියලා එකක් තියෙනවා. ඕම එක බයිලා එක දේවල් එක්ක දැන් එහෙම ඒ නිහාල් නෙල්සන් මහත්මයාගේ අදහස මොකක්ද ඒ වගේ දැන් ඔයා නිතර ආශ්‍රය කරපු කෙනෙක් විදියට තාත්තගේ දන්නවනේ තාත්තගේ ඇසුරීම් රටාවත් හොඳටම. ඕක කියනකොට කවුරු හරි ඔයා තාත්තා කියන්නේ දැන් සමහර වෙලාවට කියනවනේ වේග රිද්ම ගායකයෝ කියන්නෙත් නැහැ බයිලා ගායකයෝ කියලා කියනවා. දැන් ඇත්තට බයිලේ කියලානේ වචන තියෙන්නේ. බයිලා කියලා එකක් නැහැ. බයිලේ කියලා පොතුගීසි වලින් මම හිතන්නේ නැටුමට කියන එක තමයි බයිලා වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම කියනකොට අර
විවාහ කියනවනේ කට වචනේට. ඒකට තාත්තා කියන්නේ හැමතිස්සෙම ඉතින් එහෙනම් බයිලා නොකියපු ගායකෙක් හෝ ගායිකාවක් මට ගෙනල්ලා පෙන්නන්න කියලා. ඉතින් වේග රිද්මයට ඒ කියන්නේ 6/8 beat එකනේ. ඔව්. ඉතින් 6/8 beat එකට සින්දු කියපු නැති කෙනෙක් නෑ මං හිතන්නේ ලංකාවේ. එහෙම ඉන්නවද කවුරු හරි? නෑ. ඉන්න නෑනේ. නෑ. ඒකතෝட එහෙම තමයි. ඒ කියන්නේ හැමෝම එහෙනම් එහෙම වෙන්න ඕන. ඒක තමයි තාත්තා දෙන්න උත්තරේ. මේ තරංගටත් චූටි දූපැටියෙක් ඉන්නවානේ මං දැකලා තිනවා හරිම ආදරෙයි ඔයාගේ තාත්තා දුවට මිනි බීරීට. ආදරේ කියන්නේ දැන් එයාට අම්මා වැඩි මතක නැහැ. මොකද අම්මා නැති වෙනකොට එයාට මාස 9ක් වගේ. තාත්තව හොඳට මතකයි. එතකොට එයාට අවුරුදු 2ක් විතර වෙනවානේ. එතකොට මේ තාත්තා හරි ආදරේ. ඉතින් තාත්තත් එක්ක තමයි අර ගෙදර සෝෆා එකේ තාත්තා තමයි හැමදෙස්සම ඉතින් එයාව තියාගෙන ඉන්නේ. අපි ළඟට එන්නෙත් නැහැ තාත්තත් එක්කම තමයි ඉන්නේ. තාමත් එයා දන්නේ අතර තාත්තා නැති වෙලා කියලා. ඒ සමහර වෙලාවට අහනවා මේ ඇයි බලන්න එන්නේ නැත්තේ ආව කියලා ඒ දෙන්න. එයාටත් ගීතයක් නිර්මාණය කරන්න අදහසක් තිබුණා. එතම මේ යන්නේ කලින් නේද? ඔව් ඒ කියන්නේ එයාට ගීතයක් රචනා කරා දැන් මට පොඩි කාලේ ගීතයක් රචනා කරලා තිනවා තාත්තා එක කියලා තිනවා මේ වර්ණන් අංකල් ඒක රචනා කරලා තියෙන්නේ වර්ණන් පෙරේරා මහත්මයා. ඉතින් වර්ණන් අංකලොත් ගීතයක් රචනා කරලා දුන්නා දැන් මගේ දුවටත් තාත්තට කියන්න. ඒ වගේම තව මගේ යාළුවෙක් ඉන්නවා නදීකා කියලා. මේ නදීකා විජේසිංහ කියලා. ඉතින් එයාත් ගීතයක් රචනා කරලා දුන්නා. ඉතින් ඒ දෙකම තාත්තට කරන්න බැරුව ගියා. මේ කියන්නේ ඔය කොවිඩ් ප්‍රශ්නෙත් ආවා ඒකම වෙන වෙන රටේ ප්‍රශ්න ආවා. ඒ නිසා ඒක කරගන්න බැරුව ගියා. අන්තිමට ඉතින් කොහොම හරි තාත්තට ඒක කරන්න බැරුව ගියා. ඔයාට ළඟ ළඟම අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනව නේද? අවුරුදු කීපයක් ඇතුළත. අම්මා නැති වෙන්නේ 2020. තාත්තා 22. අවුරුදු දෙකක් ඇතුළත. ඒක කොහොමද දැනුනේ ඇත්තට මේක දරුවෙකුට මොකද එකම පවුලේ එකම දරුවා. ඔය දැනුනේ කියන්නේ මෙහෙමයි තාත්තා ඔය දුකෙන් ඉන්නව කවදාකවත් මම දැකලා නැහැ. ඉපදිච්ච දවසේ ඉඳන් මම තේරෙන කාලේ ඉඳන් මම දැකලා නැහැ තාත්තා දුකෙන් ඉන්නව. සාහය ප්‍රශ්න මුකුත් ගණන් ගන්න කෙනෙකුත් නෙමෙයි. එයා කියන්නේ ජීවිතය කියන්නේ ප්‍රශ්න තමයි. ඉතින් ඒකට මුහුණ දෙන එක තමයි ජීවිතය කියන්නේ කියලා. හැබැයි තාත්තා දුකෙන් ඉන්නවා වගේ ඒ කියන්නේ ඇස්සල කඳුළු ඒ විදිහට තියෙනවා මම දැක්කේ අම්මා නැති වෙච්ච දවසේ තමයි. ඉතින් ඊට පස්සේ මේ මාත් අඬන්නේ නැහැ. මම එහෙම අඬන කෙනෙක් නෙමෙයි. මම ඇඬුවා ඉතින්. අඬනකොට තාත්තා කිව්වා අඬන්න එපා කියලා. මේ මොකද අඬන්න එපා. මොකද අම්මා ජීවත් වෙලා ඉන්නකොට අපි අම්මව අඬවලා නැහැනේ කවදාකවත්. ඒකින්ද මේ අපි අඬන්න ඕනේ නැහැ. මොකද එයා අපි අඬවලා නැති නිසා කවදාකවත් කියලා. ඉතින් එදා තමයි මම මේක දැක්කේ අත්තයි. ඉතින් එදා මට ඒක සෑහෙන දැනුණා. ඒ වුණාම ඉතින් තාත්තා නැති වෙච්ච වෙලාවෙත් ඒක එහෙමම තමයි. අදටත් ඉතින් එහෙම තමයි. කල්පනා කරොත් හැබැයි අම්මයි තාත්තයි දෙන්නම ඒ කියන්නේ දුක් විඳලා නෙවෙයි නැති උනේ. අම්මත් එහෙමයි තාත්තා වගේමයි මේ ශනිකයෙන් අපිත් එක්ක කතා කරලා හිටියා. හැබැයි අම්මව නම් හොස්පිටල් ගෙනිච්චා. ඒත් අම්මා දන්නේ නැහැ ඒ ගෙනියනව මොකුත්. තාත්තා නම් ડોක්ටර්ස්ලා කිව්වා අර ඇහි පිල්ලම් ගහන පරක්කුවට තාත්තා නැති වෙලා තියෙන කියලා. ඉතින් අපිට කොච්චර දුකක් පාළුවක් වුණත් ඒගොල්ලෝ විඳවලා නෙවෙයි. ඒවට අපි පියන්න පුරුදුලා ඉන්නෙත් වාසනාවන්ත මරණ කියලානේ. අපිටත් කවදා හරි මටත් ඒ වගේ වෙන්න පුළුවන් නම් එහෙම තමයි මාත් හිතන්නේ වෙන්න ඕන කියලා. කාටවත් කරදරයක්වත් නැහැ, Tamanට කරදරයක්වත් නැහැ. එහෙම වේද නැද්ද දන්නේ එහෙම වෙන්න පුළුවන් නම් හොඳයි. තාත්තා අම්මට ගීතයක් ගායනා කරලා තියෙන කොයි කාලෙද? ඒ දෙන්නගේ මාර බැඳීමක් නේ තිබිලා තියෙන්නේ කියන විදිහට. මේ දෙන්නට දෙන්න හරි ආදරේ. ඒ තාත්තා 74 ඒ කියන්නේ ඔය අපි දෙන්නත් කලින්. ඔව්. ඒ කාලේ ලව් එක තිබුණ කාලේ. ඒ කාලේ බඳින්න කලින් කියලා. අපි ඒකෙන් කොටසකුත් එක්කම අද වැඩසටහනින් සමුගෙන යන්න හිතුවමම බොහොමත්ම ස්තුතියි තරංග අපේ ආරාධනාව පිළිගත්තට. බොහොම ස්තුතියි. ඒ වගේම භාෂිනීටත් බොහොම ස්තුතියි. අපි මේ හැමෝටම මේ ස්තුති වැඩේ කරපු. එහෙනම් මේ තාත්තා අම්මට කියපු ගීතයක්. ඔව් ඒ ගීතේකම වැඩසටහනින් සමුගෙන යමු. සමුගෙන යනවා. ඒ වගේ මේ බලන අහන අයටත් කියනවා මේ තාත්තට ආදරය කරා වගේ මටත් ආදරය කරන්න. ඒ වගේ මගෙත් වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා කියන්න හදා ගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ ආදරේ හැමෝටම. එහෙනම් කියමු. ඔරු පදින්න පහල ගඟට එන්න යන්න මාලී මං බොරු කරන්නේ නෑනේ ඔබට ඇත්තයි මගේ මාලී සරු දිවියක රස බලන්න කාලේ ළඟයි මාලී පෙරු රත්තරන් වාගේ අපේ ආදරේ මාලී මා ප්‍රිය මාලී මාලදි මාලී ආදර මාලී මගේම මාලී මා ප්‍රිය මාලී මාලදි මාලී ආදර මාලී ඔයා මගේම මාලී